මහින්ද රාජපක්ෂ සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ වත්කම් සම්බන්ධයෙන් අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරන විමර්ශන ක්‍රියාවලියට අදාළවද තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වත්කම් විමර්ශනයකට අදාළව බාර දුන් දිවුරුම් ප්‍රකාශය අඩුපාඩු සහිත බව අල්ලස් කොමිසම පවසනවා. කොමිසම සඳහන් කළේ ඒ අනුව සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් කඩිනමින් ලබා දෙන්නයි ඔහුට දැනුම් දී ඇති බවයි. ඒ ලෙස සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් ලබා නොදුනහොත් තොරතුරු නොදුන්නාසේ සලකා ඉදිරි පියවර ගන්නා බවද අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසුවා. 2015 වර්ෂයේ මහින්ද රාජපක්ෂගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබුණේ නැහැ. දින 14ක් ඇතුළත වත්කම් විමර්ශනයකට අදාළව දිවුරුම් ප්‍රකාශ දෙන්නයි පසුගිය මාර්තු 23 වැනිදා අල්ලස් කොමිසම දැනුම් දී තිබුණා. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49.1 වූ වගන්ති ප්‍රකාරව එම නියෝගය නිකුත් කෙරුණා. මේ අතර කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අයත් නිවස මිලදීගත් ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන්නයි අල්ලස් කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ සිරිලිය ගිණුමට අදාළව සිදුවන විමර්ශනයකට අදාළවයි. අදාළ දේපොළ නීති විරෝධී ලෙස උපයාගත් බවට සැක කරනවා. එම පැහැදිලි කිරීම සිදුවන තෙක් නිවසේ හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට පැවරීමද මේ වන විට අත්හිටුවා ඇතැයි අල්ලස් කොමිසම පැවසුවා. අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ නිවස